ෆස්ට් ටයිම් බොන්සායි පැලයක් හදන්න යන්නේ. මේ තියෙන මම හොයාගත්ත බෝ පැලේ. මේ විදිහට තමයි මුල් ටික තියෙන්නේ. මම මුල් ටිකක් කොට කරා. මම ඊට කලින් බොන්සායි කරලම නැහැ. මම ජෙමිනිගේ උපදෙස් සහ Facebook එකේ මම දකින ගොඩක් ෆලෝ කරලා තියෙනවා බොන්සායි කරන කට්ටිය. එයාලගේ වීඩියෝස් බල බල තමයි මේක කරන්න හදන්නේ. බලමු. බොන්සායි කියන්නේ ඉවසින් ප්‍රගුණ කරන්න ඕනේ කලාවක්නේ. අපි බලමු මේක ලස්සන බොන්සායි පැලයක් කරගන්න මට පුළුවන් වේද කියලා. මෙතන තමයි මම පැලවලට ඔපරේෂන් කරන්නේ. මම දැන් මේ පැලේ මුල් ටික හොඳට හොදගත්තා. ටිකක් දිගට තිබ්බ මුල් කපා ගත්තා. ඊට පස්සේ චුටක් අතට තිබ්බ කොළ ටික කැඩුවා. තව එකක් තියෙනවා කඩන්න ඕනේ. මම මෙන්න මේ පෝච්චිය තමයි පාවිච්චි කරන්න හදන්නේ. චුට්ටක් හිල් කරලා ගන්න ඕනේ වතුර හොඳටම හිල් කරලා තියෙන්නේ. තව ටිකක් අපි හිල් කරගමු. එතකොට බොන්සායි වලට පොඩ අර ලස්සනට තියාගන්න ගලක් ගත්තා. වැලි මිශ්‍ර පසක්ක කොම්පෝස්ට් ඕනි කිව්ව නිසා මම කොම්පෝස්ට් පස් ටිකකට වැලි ටිකක් දාගෙන ආවා මික්ස් කරලා මේකට දාගන්න. අපි එහෙනම් දැන් මේ පැලේ හදලා බලමු. මෙන්න මේ විදිහට තමයි මගේ බොන්සායි බබා තියෙන්නේ. මම හොඳට වතුර දැම්මා. ගලත් එක්ක තියලා තමයි පස් ටික දාගත්තේ. බලමු මෙයා ලොකු වෙන්නේ කොහොමද කියලා. දැන් මෙයාව හෙවන තියෙන තැනකින් තියාගමු. මොකද අලුත් බබෙක් නේ. එයාට හොඳට වතුර දාලා තියෙන්නේ. අපි මෙයාව අරගෙන යමු. මෙතන හොඳයි. චුට්ට හැංගිලා වගේ. ඕ සෝරි. මෙතන තමයි එයා ඉන්නේ. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.